හරි ඉගෙන ගන්නකොට හැම වෙලාවෙම බලන්න 2022 අය හරි හැම වෙලාවෙම Tamanට ඇතිවෙන සියලු ප්‍රශ්න කොලේක ලියන්න. ඇයි මේ ලියන්න. පන්තියේ නම් උලන චිට්ටේ වන්න තිබ්බා. දැන් පන්තියේ කවුරුත් නැහැනේ. චිට්ටේ උපම මම ඒකට උත්තර දෙනවා. ඒ වෙලාව ගියට කමන්නේ කලබල වෙන්න එපා. හරි. එහෙනම් මම හැමදාමත් කියලා තියෙනවානේ. අපි තේරුම් ගත්තොත් මේ සර විභාගේ ලේසි. හරිම පහසුයි. අපිට දුක හිතෙනවා පේපර්ස් දැක්කම අයිය අප්පා මේ ළමයි ලීවේ නැත්තේ කියලා. ලියන්න හේතු දෙක තුනක් තියෙනවා ලියන්න බැරි වෙච්ච. එකක් ඕනකට වඩා ඉගෙන ගැනීම. අනිත් එක දන්නේ නැති මිනිස්සුන්ගෙන් ඉගෙන ගැනීම. හරි. අවශ්‍ය දේවල් ඉගෙන නොගැනීම. ලියන්න දන්නේ නැතිකම. විභාග ගැන දන්නේ නැහැ. ගුරුවරු විභාග ගැන දන්නේ නැතිනොට ළමයි දන්නෙත් නැහැ. හරි. එන්න ටිකක් ඉගෙන ගන්න ළමයින්ට හරි පහසුයි. ඇයි ඉගෙන ගන්න ළමයින්ට වැඩි දෙනෙක් කරන්නේ දඟලන එකනේ. ඉගෙන ගන්න නැහැ නේ වැඩි කෙනෙක් දඟලනවා. පන්ති ගොඩකට යනවා සිලබස් ඉවර කරගන්න දඟලනවා ලොකු ටෝක් දෙනවා ටර්ම් ටෙස්ට් වලට යන්නේ ඒක ලකුණක් බලා ගන්න බෑ තමන් කී වෙනියද කියලා තමන්ගේ පන්තියේ තනවත් තමන් දන්නේ නැහැ නේ ටෙස්ට් එකකට ගියේ නැතුව දන්න ළමයට ඔය අස්සෙන් රිංගලා ගිහිල්ලා බොහොම ලේසියෙන් ඒ තුනක් ගත්ත හැකි තමයි යථාර්ථය හරි කට්ටියක් දඟලනවා ප්‍රතිඵල නැහැ කට්ටියක් වැඩිය දඟලන්නේ නැහැ හොඳට ප්‍රතිඵල ඒක දිස්ත්‍රික්ක මට්ටමේ පාසල් මට්ටමේ හොඳට පේනවා දඟලන අයට ප්‍රතිඵල නැහැ හරි. දැන් මම ඔය